ඉතින් එහෙනම් මේ අද රිවිව් කරන්න යන්නේ ෆෝන් අන්බොක්සින් එකක් මේ Realme Note 60ක් අද රිවිව් කරන්න යන්නේ 128 ROM එකක් 8GB RAM එකක් තියෙනවා මම හිතන්නේ මේක 4 Pro Plus RAM එකක් තියෙන කියන්නේ මේ අප්ඩේටින් RAM එකක් තියෙන්නේ ඒ පිටිපස්සේ ස්පෙක් වලින් බැලුවොත් මෙතන තියෙන RAM එක ROM එක දාලා මෙතන බැලුවොත් Realme RAM මේ cam එක 32 megapixel 90Hz display එකක් තියෙනවා. කියන්නේ මේක තියෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ වැස්සකදී අර වතුර වැටෙද්දී උනත් මේක මේ ටච් කරන්න පුළුවන් මේ ෆෝන් එක. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. හරි අපි මේක අන්බොක්ස් කරලා බලමු. හරි ඉතින් ෆෝන් එක අන්බොක්ස් කරාට පස්සේ මේ වගේ තමයි තියෙන්නේ. මේක තමයි මම හිතන්නේ මේ බුක් එකේ එහෙම තියෙන ෆෝන් එකේ මෙතන SIM tray එක ගලවන මේකක් තියෙනවා. ඉතින් ඉතින් මෙතන වලා ගන්න පුළුවන්. හරි ඉතින් මේ විදිහට ෆෝන් එක තියෙනවා. ෆෝන් එක තියෙනවා මේ විදිහට. ඊට පස්සේ box එකේ තියෙනවා charge එක තියෙනවා. මේක ampere බලන්න. මේක watt 10ක charge එකක් තියෙන්නේ. fast charging watt 10ක් මේ තියෙන. watt 10 මෙන්න මෙතන තියෙනවා. ampere දෙක watt 10ක charger එකක් තියෙන fast charging. ඇස්සේ තියෙනවා cable එක තියෙනවා. cable එක අපි ෆෝන් එක බලමු. ෆෝන් එක ඕපන් කරද්දී ඔකේ තියෙනවා Realme මෙතන ෆෝන් එක ස්පෙක් ගහලා තියෙනවා පේනවා. ස්පෙක් ද නෑ. නම්බර් තමයි තියෙන්නේ. හරි මම මේක දැන් ඕන් කරා කලින් මේ කඩෙන් ගද්දී ඕන් කරා මේක මේ ඔෆ් කරන්න බෑ මේ. For that, you'll need to connect to a Wi-Fi network or install a SIM card first. SIM එක install කරන්නලු. අපි SIM එක install කරගමු. මෙන්න මෙතන තියෙනවා මේක. මෙතන open කරගමු. open කරලා පස්සේ තියෙනවා back cover එක තියෙනවා, port එක තියෙනවා. port මේක න ලොකු පොතක් තියෙන්නේ. Realme එතන තියෙනවා back cover එකක්. QR එකක් තියෙනවා. අපි QR එක පෙට්ටිය අරමු. හරි ඉතින් මේ SIM එක අපි දාගෙන බලමු. SIM එකක්ද දෙකක්ද දාන්න පුළුවන් කියලා තාම දන්නේ නැහැ. ඒක ඇහුවෙම නැහැ. ඔව් SIM දෙකයි chip එකයි දාන්න පුළුවන්. මේක මේ දැන් ගෙනාපුවම මම මේ වීඩියෝ එක කරන්නේ ෆෝන් එක ගෙනාව විතරයි. තාම ඊමේල් එකක් අහඳලා නැහැ. අපි SIM දෙක දැම්මා. SIM දෙක දාලා තියෙන්නේ. ඔන්න සිග්නල් කණු ආවා. සිග්නල් නම් ඇවිල්ලා තියෙන්නේ. එකකට ආවේ නැහැ තාම. අන්න සිග්නල් කණු දෙකම ආවා. මට මතක හැටියට මේක බ්ලූ ඩේටා නැහැ මේ කාඩ් එකක් ගෙනාවා 118 මොබිටෙල්. 18 මොබිටෙල් එකක් ගෙනාවා මේක දාගෙන ටක් ගාලා වීඩියෝ ගෙනෙන්න. අර යන කාඩ් එක නම් දාගත්තා. බලමු 118 වැටලා තියෙන්නේ. මෙතනට ෆස්ට් නේම් එකයි මෙතන ලාස්ට් නේම් එකයි දෙන්න ඕනේ. මෙතන දෙනවා හරි මම මෙන්න මෙහෙම මගේ නම දුන්න සම්පූර්ණ නම ෆස්ට් නේම් එකයි ලාස්ට් නේම් එකයි.
නූපිටල් එකෙන් මැසේජ් එනවා කාඩ් එකක් කාලෙකින් දාවින්ද. හරි මෙතන අහනවා මේ ඔයා මේල්ද ෆීමේල්ද කියලා අහනවා. එතනට මේල් දෙමු. එතනට අහන්න උපන්දිනේ. මගේ උපන්දිනේට හඳන්න දෙයිද දන්නේ බලමු. හරි මෙන්න මෙතන දැන් මැදේක දෙමු. මැදේක දීලා නෙක්ස්ට් කරනවා. හරි පාස්වර්ඩ් එකක් දාන්න. හරි මෙතන නෙක්ස්ට් කරමු. හරි පල්ලෙහාට ගිහලා එතන දෙමු. ෆෝන් එකේ බැටරි 60ක් තියෙනවා. හරි මේකේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක පොඩ්ඩක් බලමු. පොඩ්ඩක් ඉන්න මේ සිග්නල් අවුලක් තියෙන මේ සිම් වල. මේ සිග්නල් ප්‍රශ්නයක් තියෙන මේ කැරක් තියෙනවා. ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අවුලක් නැහැ. සිම් එකේ පට්ට ස්පීඩ් ඩවුන්ලෝඩ් වෙනවා. හරි අපි ඒක ඩවුන්ලෝඩ් කරනකම් බලමු. මේ ෆෝන් එකේ බෑක් කවර් මෙතන තියෙනවා. මේක ෆෝන් එකේ ස්පෙක් අපි බලමු කොහොම ගිහිල්ලා. අර මේකේ ඇප් එක එනකොටත් පෙන්නනවා එතන. මේ කීබෝඩ් එක අනින්න අප්පු. සෙටින් ආවා. ෆෝන් එකේ ස්ටෝරේජ් එකෙන් පේනවා ඇති. RAM එක නම් මම වැඩි කරලා තියෙන උපරිමටම. ඒක 2GB 4G ඒ කියන්නේ ඉන්ස්ටෝල් RAM එක ඔක්කොම අපිට දෙන්න පුළුවන් මෙතනට. දැන් 2GB කරනවද ෆෝන් එක 4GB කරනවද 8GB කරනවද කියලා මෙතනින් තීරණය වෙන්නේ. හරි එතන අපි 8GB කරගත්තා Realme. අප්ඩේට් එකක් තියෙනවා. අප්ඩේට් එක අපි පස්සේ දෙමු. හතලිස් පහක් ගිහිල්ලා තියෙනවා. හරි ඉතින් මේ ඒක හරි මගේ කලින් ෆෝන් එකට වෙච්ච එක කියන්නේ බිම වැටලා ඒක ඩිස්ප්ලේ එක ගියාට පස්සේ ඉතින් දන්නත් ඉතින් ඩිස්ප්ලේ එක දාන එක තීරමුකුත් නැහනේ. මම කලින් ෆෝන් එකත් පෙන්නන්නද චුට්ටක් වලට කලින් තිබුණේ Redmi Note 7 එකක්. මේ Redmi Note 7 එකේ පෙට්ටිය පට්ට වරණයි. ෆෝන් එකත් ඉතින් අවුලක් නැහැ Redmi Note 7 එක මෙගාපික්සල් 48ක් කැමරාවක් තියෙන්නේ. සුපිරියටම තිබුණ Redmi Note 7 එකත් මේක 4GB ROM එක. එතකොට මේ වීඩියෝ එක කරන්නේ මෙන්න මේ ෆෝන් එකෙන් Tecno එකෙන්. ඒකෙත් 90Hz වලට යන ඩිස්ප්ලේ එක. ඒකේ RAM එක 8GB. ඒකෙත් එහෙම තමයි. ඒකේ 64B මේ 64 තියෙන්නේ. PR 5000 බැටරිය මේකෙත් 5000ම තමයි. ඉතින් වෙනසක් නැහැ. මේ කම්පැනියෙන් කියනවා මේ ෆෝන් එකේ අවුරුදු 4ක් යනකම් ස්පීඩ් එක අඩු වෙන්නේ නැහැලු. Realme. හරි මං කලින් ෆෝන් එක මගේ චුට්ටක් පෙන්නද Redmi එක. මේ තියෙන්නේ Redmi එක. ඔයාලට පේනවා ඇති. සුපිරියටම තියෙනවා ෆෝන් එක. අද ගත්තා වගේ. මෙතන තියෙනවා කැලිටි
මේ කැලි ටික හැමතැනම තියෙනවා අවුලක් නැහැ Redmi එකේ. හිතා ගන්න පුළුවන් ඩිස්ප්ලේ ගියප එකේ තරහ. චිප් එකට නම් මුකුත් වෙලා නැතුව ඇති. චිප් එක නම් තියෙනවා බැටරියක් තියෙනවා. කොහොම තියෙනවා මේ බැටරිය මේකේ 4800 Redmi එකේ තියෙනවනේ. මෙතන තියෙන්නේ ඇම්පියර් එක 3900. ඉතින් අවුලක් නැහැ. කලින් ෆෝන් එක Redmi. පට්ටයි මේවත්. මේ Redmi එකේ black glass එක එන්නේ මේ වීදුරු වෙන්නේ black glass එක පිටිපස්සේ. ඒක නිකන් තිබුණා නිකන් ප්ලාස්ටික් එකක් කියලා මමත් හිතුවේ මේ තියෙන finger bit එක. මේක නම් මේ මොකද දන්නේ. ෆෝන් එකේ කියලා තාම ඔක් කරේ. මේක අරක ඉන්ස්ටෝල් වෙලා තියෙන ඉතින් ගේම් එක පේනවනේ මෙච්චර ඉක්මනට. හරි අපි ගේම් එකට යන්න කලින් charge cable එක චුට්ටක් බලමු. කේබල් එක නම් අවශ්‍ය බලන් දෙයක්වත් නැති වෙයි type C එකක් තියෙන මං ගාව කේබල් තියෙන හින්දා මම මේක මේලා ගන්න යන්නේ නැහැ. charge එකත් එහෙම්මමයි ඉතින් charge එකේ නම් කතා කරන්න දෙයක් නැහැ ඉතින් කලින් බැලුවා. හරි අපි මෙරිහිලා බලමු. මම දැන් දාගන්නවා මෙතනට කීපෑඩ් එක සුපිරියටම ඇවිල්ලා තියෙන එක සුපිරියම්ම තමයි. දාගමු. හරි හසිත YT1 කියලා දාගත්තා. කේ දාන්න බැලුවේ කේ දාන්න දෙන්නේ නැහැ. මේකේ මොඩ් තියෙනවා. අපි මේක හරි මේ ගේම් එක නම් එරින් ටික නහුරුන. මෙතන වෝල් එකක් ගා ගන්නලු. මේක අර උඩ පයින් වරේ මේ නෑ. හරි ඔන්න අපි ලොබි එකට ආවා. ලොබි එකේ නෙමෙයි ඉන්නේ. එතනින් බැක් වෙමු. level 2 කියලා. හරි මම සෙට් එක හදාගත්තා. බලමු මේ ටෙක්නෝ එක මේකට සපෝට්ද කියලා සුපිරියටම ප්ලේ කරන්න පුළුවන්ද? එතන අල්ට්‍රා දාන්න තියෙනවා. හැම සෙටින් එකම හයි very high වල තියෙනවා හැම සෙටින් එකම. මේකත් අපි ඔන් කරොත් බෑ අර ටික මේව කරගන්න. පල්ලයට ගිහලා බලමු හැමදේම හයි තියෙන්නේ. මේකත් හයිම දාගමු. අල්ට්‍රා වලින් තියෙන්නේ.
ලැග් එකක් නම් පෙන්නුම් කරන්නේ නැහැ. ලැග් එකක් නම් නැහැ. අල්ට්‍රා දාම් ප්ලේ කරන්න බලමු බිම් මැප් එකට බහැලා. සද්දවත් දැහෙන වැඩි හිතන්න එපා ඒක ගැන. ලූට් හවුස් එක අතන්ට ගෙනල්ලානේ. අතන තිබුණේ මෙන්න මේ හරියනේ තිබුණේ. අන්න අතන තිබුණේ අතන්ට ගෙන ලූට් හවුස් එක. කිසිම ලැග් එකක් නැහැ ගේම් එක. කිසිම ලැග් එකක් නැහැ චුට්ටක්වත්.
එතනක චුට්ටක් ලැග් නෑ මේ කලටුත් සුපිරියට තියෙනවා මම මේක මේ ඩිස්ප්ලේ එක හර්ට්ස් නම් වැඩි කරේ නෑ මේ හර්ට්ස් 60ද කොහෙද තියෙන්නේ 60ද කොහෙද මේක හර්ට්ස් 90ට යනකම් වැඩි කරගන්න එක මම 60 දාන් ප්ලේ කරන්නේ හර්ට්ස් ඕනේ නැති හින්දා හර්ට්ස් කියන්නේ ස්මූත් බව ස්මූත් මත ඕනේ නෑනේ මේක අල්ට්‍රා දාගත්තම හර්ට්ස් හොඳයි ඉතින් ෆ්‍රේම් රේට් මේ අප්ඩේට් එක නැච්චර සෙට් නෑ ගේම් එකේ ස්ක්‍රීන්ෂොට් එක වැදෙන මේක මේ මැසේජ් එනවද ගේම් එකේ වයිබ්‍රේටින් මෝඩ් එක ඔන් වෙලත් ගන්න බලමු වයිබ්‍රේටින් මෝඩ් එක ඔව් වයිබ්‍රේටින් මෝඩ් එක ඔන් එකේ තියෙන ගේම් එක වයිබ්‍රේට් වෙනවා ෆයර් කරද්දී අර මේ මෙන්න මේ ටික ඕෆ් කරගන්න. එතකොට ඔය වයිබ්‍රේට් වෙන එක නැති වෙනවා. බලමු ගේම් එක මෙහෙම ක්‍රෑෂ් කරලා මෙහෙම කරලා අපි මේ හෝම් එකට ගිහලා ආයි ගේම් එකට යමු. කිසි මවුලක් නැහැ ඒක. තා වැඩිය නෑ නේ. ඒක අවුලන්න ඇත්තටම ලැග් නෑ චුට්ටක්වත් ලැග් නෑ මේ. චුට්ටක්වත්ම ලැග් නෑ ඉතින් මේක අර මේ බටන් ටික චුට්ටයි වෙනවා මේ ඉච්චරයි. එහෙම සීන් එකක් තියෙනවා. මේ බටන් ටික මේ මෙතනට ඇවිල්ලා තියෙනවා මේක මම හිතන්නේ අර ගේම් එක බක් වුණා මම හිතන්නේ නැතනදී අර මේ වෙඩි තියද්දිනේ අර බක් වෙලා තියෙන්නේ ගේම් එක චුට්ටක්. අර එකේ ගේම් එක බක් වෙලා තියෙන්නේ එතන චුට්ටක්. හරියන ක්ලෝස් කරලෙtti. හරි දැන් ගැහුවා ඇති මේක මං හිතන්නේ මේ දැන් බක් වෙලා තියෙන්නේ. අපි බලමු මේ බක් එක මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒ බක් එක ආයේ ගේම් එක බක් වෙලා තමයි දැන් ඒක පෙන්වන්න දැක්කනේ. මේක පෙන්වන්නේ නැමි. ඒ අර එතන බක් වුණා ගේම් එක. හරි දැන් ඒක ගැහුවා ඇති ඒක අල්ට්‍රා දාන් ප්ලේ කරා. මේක දැන් WhatsApp හදා ගන්නත් ඕනි.
ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරන් තියෙන උච්චරයි තමයි. ඉතින් සුපිරි ෆෝන් එක ගේම් එකට නම් ඉතින් nothing. ඔන්න විදිහට තමයි. ඉතින් මේක ප්‍රයිස් එක මම යටින් දාලා තියන්නම්. පොඩි ප්‍රයිස් එකක් වෙන්නේ. ඉතින් නම්බර් එක දාලා තියන්න. මේක අද අපේ හන්දියේ තියෙන ඕන තරම් අඳුන ස්පෝන් ෂොප් එකකින් ගත්තේ. ඒගොල්ලොත් හරි හොඳයි. බලමු එහෙනම් මේක තමයි ඉතින් ෆෝන් එක ස්පෙක් ඉතින් ඔන්න වගේ තමයි තියෙන්නේ. අපි එහෙනම් පස්සේ සෙට් වෙමු ජාම එක අලුත් වීඩියෝ එකකින්. ඉතින් බොට් වීඩියෝ එකකින් අපි සෙට් වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා ඉතින්.